කතා කියවන යාළුවෝ හැමෝම channel එකට ආදරෙන් පිළිගන්නවා. අලුත් කතාවක් අරන් ආවා. ඉතින් අපි බලමු කතාව කොහොමද කියලා. කඳුලක් දෝ ආදරේ. හැමදාමත් වගේ විහෙන් ආවේ එයාගේ බයික් එකෙන්. කිසිම කතාවක් නැතුව මල් ළඟ නවත්තපු බයික් එකට මාත් ඔහේ නැගලා විහෙන් දුන්න මගේ හෙල්මට් එක දාගත්තා. රතු වුණ බොර පාට ඇස් එයා කොයි තරම් දුකින්ද ඉන්නේ කියලා මට තේරුණා. ඒත් අද අපි හමු වෙන අන්තිම දවස කියලා මතක් වෙද්දී කොයි තරම් ඇඬුවත් තාමත් නොසන්සිඳන උල්පතේ කඳුළු ලෝභ නැතුව වැටෙනවා හරියට කරාමයක් ඇරියා වගේ. හෙට ඉඳන් එයා අලුත් ජීවිතයක් පටන් ගන්නවා. මේ තරම් දවසක් මගේ කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැතුව මැසේජ් එකකටවත් රිප්ලයි නැතුව හදිසියෙම එන්න කිව්වේ ඇයි කියලා තාමත් මට හිතා ගන්න බෑ. සුපුරුදු අවන්හල ළඟින් නවත්තලා එයා ඇවිදන් යනවා. වෙනදට නම් අද බඩ පැලෙන්න කමු කිය මගේ අතිනුත් අල්ලගෙන hina වෙවි අපේ සුපුරුදු ටේබල් එකේ ඉඳගන්නේ. අඩි කීපයක් ගිහිල්ලා එයා හැරිලා බැලුවා. මං තාම හිටි තැන. එන්න කියලා නොකියුවට ඒ ඇස්වල තියෙන කතාව අඳුනගෙන මාත් ඔහේ ඉස්සරහට ඇදුනා. අපේ සුපුරුදු ටේබල් එකත් පහු කරගෙන ඉස්සරහට ගියපු විහෙන් අඳුරු මුල්ලක වාඩි වුණා. යන්ත්‍රයක් වගේ මමත් එයා පස්සේ ගිහින් වෙනද වගේම එයාගේ ඉස්සරහින් වාඩි වුණා. එතකොටම වෙනදට අපි ළඟට එන වේටර් මල්ලි දුවගෙන ආවා. මොනවද අයියේ ගේන්නේ? වේටර් මල්ලි ඇහුවා. ෆෘට් ජූස් දෙකක්. විහෙන් කිව්වා. පුරුද්දට වගේ ඇහුවට මල්ලි දැනගෙන හිටියා අපි දෙන්න මොනවද බොන්න කැමති කියලා. හදිසියක් නෑ හෙමිට ගේන්න. අද ටිකක් වෙලා ඉන්නවා. ඕකේ බොස්. වේටර් මල්ලි යන්න ගියා. තප්පරෙන් තප්පරේ කාලෙ ගෙවුනත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කළේ නෑ. නේහා. මේ ලෝකෙ නේහා කියලා මට කතා කරන එකම කෙනා. නෙහාරා චූටි මැණිකේ වගේ එක එක නම් වලින් එක එක්කෙනා මට කතා කළත් නේහා කියන්නේ විහෙන් විතරමයි. ඇරත් ඒ අකුරු දෙකේ පිරලා තියෙන ආදරේ තාම බින්දුවක්වත් අඩු වෙලා නැහැ කියලා මට දැනුණා. ආයෙත් කඳුළු උල්පත උනන්න පටන් ගත්තා. නේහා අඬන්න එපා ඉතින්. ඉස්සර නම් මම මොනවට හරි ඇඬුවොත් විහෙන් මාව ළඟට අරගෙන නේහා මගේ වස්තුව ඇයි මේ මොකද උනේ කියන්නකෝ. මගේ අතින් හිත රිදෙන දෙයක්වත් උනාද? ඔයා හොඳටම දන්නවා මමගේ බෝනික්කිගේ ඇස්වල කඳුළු දකින්න ආස නෑ කියලා. ආදරෙන් කියන හැටි මතක් වුණා. එයා හිතලම නපුරෙක් වෙන්න හදන්නේ. මගේ කඳුළු එයාට දුකක් කියලා මට තේරුණේ ෂිට් කියලා ටේබල් එකට ගහන්න උස්සපු අත හිමිහිට පාතට දාගනිද්දී. නේහා මේ අහන්නකෝ. ඔයා හිතනවද මේ මං කැමැත්තෙන් ගත්ත තීරණයක් කියලා? නෑ කියන්න මං ඔළුව වෙනුවා. එහෙනම් මේ තරම් අඬන්නේ ඇයි? නේහා ඔයා ලෙඩ වෙයි. මේ එක මාසෙට ඔයා කෙට්ටු වෙලා ගිහින් තියෙන තරම්. මං මැරිලා ගියත් ඔයාගේ ගමන යන්න විහෙන් කියලා කියන්න හිතුණත් ඒ ඇස් දිහා බලාන එහෙම කියන්නේ කොහොමද දෙයියනේ? නේහා ඔයාගෙන් කෝල් එද්දී ඔයා එවන මැසේජ් බලද්දී මං විඳවපු තරම් දන්නේ බෝතලේ විතරයි. දෙයියනේ ඒ කියන්නේ විහෙන් පහුගිය ටිකේම ඩ්‍රින්ක්ස් අරන්ද? ඒක තමා මේ මූණ ඉදිමිලා වගේ තියෙන්නේ. මං එහෙම හිතුවා. ඔයා ඩ්‍රින්ක්ස් ගන්නෙ නෑනේ? මං විහෙන්ගෙන් ඇහුවා. ඔව් මං ඔයාව තනි කරන්න හිතුවෙත් නෑනේ. ඒත් අද එහෙම කරන තත්ත්වෙට මාව පත් කරලයි තියෙන්නේ. ඉතින් කලින් නොකළ දේවල් ගොඩක් මං කරනවා. සරලයි. හිතේ මහ මෙරක් තරම් බරක් තිබුණත් විහෙන්
සැහැල්ලුවෙන් වගේ කියලා දැම්මා. එහෙම එපා විහේන්. ඔයා නාස්ති වෙනවා මට බලන් ඉන්න බෑ. මං කිව්වේ ඇත්තටම. නාස්ති වෙනවා? නාස්ති වෙනවා කියන්නේ මොකක්ද? මං ඇත්තටම නැති වෙලා ඉන්නේ නේහා. ඒත් මට මොන දේ වුණත් ඔයාට නරකක් නපුරක් වෙනවා මට බලන්න බෑ විහේන්. මගේ කඳුළු ආයෙමත් අලුත් වුණා. අපි ආවේ කතා කරන්නනේ නේහා. අඬන්න එපා ඉතින්. ඔයාගේ ඔය කඳුළක් ගානේ මං විඳවනවා. ඔව් මට එහෙම වෙන්න ඕන. ජීවිත කාලෙම විඳවන දේවල් වෙන්න ඕන. විහේන් මොනවද මේ කියන්නේ? ඔව් අවුරුදු ගාණක් ඔයාගේ පස්සෙන් ඇවිල්ලා ඔයා මේ දේ වෙයිම කියලා අනතුරු අඟවද්දී මම මේ සම්බන්ධේ පටන් ගත්තේ. ඒ කාලෙම ඔයා එක්ක පැනලා ගියා නම් අද අපිට අපි දෙන්න ඉන්නවා. ඒත් ඒ දේ කරන්න බැරිව අද මං අසරණ වෙලා ඉන්න තරම්. විහේන් හුඟක් දුකින් කියවනවා. නේහා මේ අහන්න මැනික. විහේන් ආයෙමත් අර ඉස්සර වගේ මට ආදරෙන් කතා කරද්දි ඇස් බොඳ වෙලා මට විහේන්ව පේන්නේ නැතුව ගියා. අතේ තිබුණු පුංචි ලේන්සු අරන් මං බිමට වැටෙන්න නොදී කඳුළු කැට පිහදා ගත්තා. ඔයා දන්නවනේ නේහා අපේ තාත්තා නැති වුණේ මං ඉස්කෝලේ යන කාලෙමයි. අවුරුදු 32ක් වුණ අම්මා අක්කයි මායි වෙනුවෙන් වෙන විවාහයක් කරගන්නෙත් නැතුවයි බිස්නස් දියුණු කළේ. තාත්තගේ ඒවයි අම්මට සීයාගෙන් ලැබුණු දේවලුයි අද මේ තත්ත්වෙට ගන්න එයා ගොඩාක් කැපකිරීම් කළා. පවුලේ එකම පිරිමි දරුවා විදියට අම්මා ගැන බිස්නස් ගැන මට ලොකු වගකීමක් තියෙනවා. බිස්නස් යකාට ගියාවේ. අම්මා අපේ සම්බන්ධයට විරුද්ධ නොවුනා නම් ඔයා වගේ සරල කෙල්ලක් එක්ක ජීවිතේ බිඳුවෙන් පටන් ගන්න මං දෙපාරක් හිතන්නේ නෑ. ඒත් ලෙඩ ගානේ ඉන්න අම්මට මං ගන්න තීරණයක් නිසා මොනවා හරි නපුරක් වුණොත් මම ජීවත් වෙලා මොකටද? ඔයාට වගේම මං මගේ අම්මටත් ආදරෙයි නේහා. එයා මහ කැත විදිහට මාව අසරණ කරලයි තියෙන්නේ. ඔයාට පුළුවන්ද හිත හදාගන්න විහේන්? මං ඇහුවා. අදින් මගේ ජීවිතේ නවතිනව නේහා. මාත් එක්ක මේ ඉන්න අන්තිම මොහොතේ අඬන්න එපා වස්තුව. අඬද්දි මේ හැම දෙයක්ම කුඩු කරලා දාන්න තරම් ආවේගයක් එනවා මට. විහේන් අත මිට මොලව ගත්තා. ආයෙමත් අර ඉස්සර හිතුවක්කාර හැම වෙලාවකම කොල්ලෝ එක්ක ගහමරාගත්තු විහේන්ව මතු වුණා. පාසල් කාලේ කොයි තරම් දඩබ්බරයෙක්ද. ඒත් මං එකපාරයි කිව්වේ මං ඔයාට අකමැති ඔයා හැම වෙලාවෙම කොල්ලොත් එක්ක රණ්ඩු වෙන නිසා කියලා. එදා ඉඳන් විහේන් වෙනස් වුණා. මගේ එක වචනකට එයා වෙනස් වුණා. අපේ ආදරේ අවුරුදු 6ක්. ඔව් අවුරුදු 6ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. ඒ වගේ බැඳීමක් ක්ෂණිකව අමතක කරන්නේ කොහොමද? නේහා මං ඔයාගේ කෝල්ස් ආන්සර් නොකළේ මැසේජ් වලට රිප්ලයි නොකළේ තවත් ඔයාට රිදවන්න බැරි නිසා. මං කවදාවත් හිතුවේ නෑ ඇති නැති පරතරය නිසා අපිට වෙන් වෙන්න සිද්ධ වෙයි කියලා. ඒ වගේම අපේ අම්මා ඔයාට අකමැති වෙයි කියලා. එහෙනම් මේ තරම් දුරක් ඔයත් එක්ක මං එන්නේ නෑ. මේ ඇස්වලට කඳුළු දෙන්නේ නෑ. විහේන් මගේ අතක් අරන් ආදරෙන් සිපගත්තා.